Hello anime fans, ඉතින් අද අපි බලන්නේ Dragon Ball Z episode 31 and 2. ඉතින් ඔයගොල්ලෝ තාමත් කලින් episode බලලා නැත්නම් අනිවාර්යෙන් ගිහලා බලන්න. නැත්නම් ඔයගොල්ලන්ට මේ series එක වැඩි තේරෙන එකක් නැහැ. එහෙනම් ඉතින් අපි තවත් වැඩි කතා නැතුව අද episode ටික බලමු. මේ එපිසෝඩ් එක පටන් ගත්ත ගමන් අපිට පෙන්නනවා ගෝකු කේෝකින් ට්‍රිපල් යන්න try කරනවා. ගෝකු කොහමරි කේෝකින් ට්‍රිපල් එක පාවිච්චි කරලා විජිටට එක දිගට ඇටැක් කරගෙන යනවා. ගෝකු විජිටට කන්දක් උඩු කරගෙන යන තරම් හයියෙන් ඇටැක් කරන්න ගන්නවා. විජිටත් මේක වෙස ගන්න බැරුව ගෝකුට ඇටැක් කරන්න යද්දී විජිටම අන්තිමේ ගුටි ගන්නෙ. එහෙමම ඉතින් විජිටට අමාරු වෙද්දී ගෝකුගේ කේෝකින් ට්‍රිපල් එකෙත් වෙලාව ඉවර වෙනවා. මේ දෙන්නගේ ඉතින් එනර්ජි එක ඉවර වෙලා හින්දා මොන්ටිසෝරි පොඩි උන් වගේ අත්වලින් ගහ ගන්න ගන්නවා. ඒ වුණාට ඉතින් විජිට ගෝකුට කොච්චර ගහන්න හැදුවත් හැම වෙලේම ගෝකු විජිට අනිත් පැත්තට ගහනවා. අන්තිමේ ඉතින් විජිටව පැත්තකට සික් කරලා දානවා. විජිටට නම් මාරම අමාරුයි. විජිට වේදනාවෙන් කෑගගා හිතනවා කොහොමද මම මෙච්චර පවර්ෆුල් උනේ? මම රොයල් ෆැමිලි එකකින් ඉන්නේ. මේ වගේ නිකමෙට මාව පරද්දන්න දෙන්න බෑ කියලා. එයා මොන වගේ කෙනෙක්ද කියලා හිතනවා. ඉතින් විජිට කෑ ගහන්න ගන්නවා. ඔයා මට මේ කරපු ලැජ්ජාවට මං අනිවාර්යයෙන්ම මේ ප්ලැන්ට් එක විනාශ කරනවා කියලා. එයා ගෝකුට කියනවා ගෝකු ආට පුළුවන් නම් මේ ඇටැක් එක ඩොජ් කරන්න. හැබැයි ඔයාගේ ප්ලැනට් එක විනාශ වෙයි කියලා මතක තියාගන්න. හැබැයි ඔයා මේ ඉන්න තත්ත්වෙත් එක්ක ඔයාට මේ ඇටැක් එක නවත්තන්න බැරි වෙයි කියලා විජිට එනර්ජි එක කලෙක්ට් කරන්න ගන්නවා. නිකන් පිස්සු මිනිහෙක් වගේ. ගෝකුත් ඉතින් දැන් කරේ නැත්තම් ආයෙ මුකුත් කරන්න වෙන්නේ නැහැ කියලා. එයාත් කොහොම හරි කරලා ට්‍රිපල් කේෝ කෙන ඇටැක් කරගෙන විජිටගේ ඇටැක් එක නවත්තන්න කියලා කාමේහාමේ එකක් යවනවා. මේක දැකලා ඉතින් විජිටට පුදුමයි. මොකද කියනවා නම් ගෝකු කාමේහාමේ එක විජිටගේ ඇටැක් එකට තරම්ම පවර්ෆුල්. ඉතින් ගෝකු තාමත් මගේ බලය මදි කියලා එයා කේෝ කෙන් ටයිම්ස් 4 එකට යනවා. ඊට පස්සේ විජිටට ඒකේ ප්‍රෙෂර් එක දරා ගන්න බැරුව විජිටත් විසික් කළා යනවා. එහෙම මාස්ටර්ට රෝබි ගෝකු ළඟට දුවන් එනවා විජිටයි කරදරේ ඉවරයි කියලා හිතාගෙන. ඇවිල්ලා ගෝකුගෙන් අහනවා ගෝකු ඔයා මාව දැක්කේ නැද්ද? මං ඔයාට චීර් කරගෙන හිටියේ අර ගල් එහා පැත්තේ කියලා. ඉතින් මාස්ටර්ට රෝබි ගෝකුගේ අතට පොඩ්ඩක් ගහනවා. ඒ වුණාට ඉතින් ගෝකුට නිකන් හයියෙන් ඇටැක් කරනවා වගේ ඒක හයියෙන් රිදෙන්න ගන්නවා. ගෝකුගේ බව එක ගොඩම ට්‍රේන් වෙලා වගේ. එහෙමම මාස්ටර්ට රෝබි ගෝකුගෙන් අහනවා දැන් අපි ඒක ඉවර කරා නේද? ඇයි අපි තාමත් යන්නේ නැත්තේ කියලා. එතකොට තමයි ගෝකු මාස්ටර්ට රෝබිට කියන්නේ නෑ නෑ එයා ඉවර වුන්නේ නෑ. එයා දැලට පොඩ්ඩක් ස්ලෝ වෙලා ඉන්නේ. එයා අනිවාර්යෙන්ම මහපව් වෙනවා කියලා. ඒක ඇහුණ මාස්ටර්ට රෝබි හයියෙන් දුවන්න ගන්නවා. එයාට මොන හරි වෙයි කියලා. විජිට කොහම හරි ගෝකුගේ කාමේහාමේ එකනුත් බේරෙනවා. ඊට පස්සේ විජිට ගෝකුව පරද්දන්නේ කොහොමද කියලා හිතනවා. එහෙමම ටික වෙලාවකින් එයාට මතක් වෙනවා ගෝකුට නෙට්ටක් නෑ නේද? එහෙනම් එයාට ට්‍රාන්ස්ෆෝම් වෙන්නත් බෑ කියලා. එයාට අලුත්ම ප්ලෑන් එකක් එනවා. එයා ජයන්ට් ටේප් කෙනෙක් විදිහට ට්‍රාන්ස්ෆෝම් වෙලා ගෝකුව විනාශ කරන්න. ඒ වුණාට පොඩි තරහකුත් තියෙනවා. ඒ ජයන්ට් ටේප් ෆෝම් එක ප්ලැනට් විනාශ කරන්න විතරයි පාවිච්චි කරන්නේ. ඒ වුණාට දැන් වෙලා තියෙන්නේ ඒක මේක මෝඩ් එක විනාශ කරන්න පාවිච්චි කරන්න කියලා. හැබැයි මම විජිට ටිකක් හොයලා බලද්දි තේරෙනවා මේ ප්ලැනට් එකේ ඉන්න කවුරු හරි මේ ප්ලැනට් එකේ තියෙන හද විනාශ කරලා කියලා. ඉතින් ඕගලන්ට මතක නැත්තම් කලින් එපිසෝඩ් එක පිකොලෝ හද විනාශ කරා ගෝහාන් ට්‍රාන්ස්ෆෝම් වුණ හින්දා ඒක නිසා තමයි දැන් අර්ත් එකේ හදක් නැත්තේ. ඒ වුණාට ඉතින් විජිට කියනවා මේ ප්ලැනට් එකේ හදක් නැති වුණාට කමක් නැහැ. සේන්ස්ලට මේ ප්‍රශ්න කලිනුත් ඇවිල්ලා තියෙනවා. ඒක හින්දා ඒගොල්ලෝ දැනටම විසඳුමක් හොයාගෙන තියෙන්නේ කියලා. එයා ගෝකු ඉන්න පැත්තට යනවා. එහෙම විජිට ඇවිල්ලා ගෝකුට කියනවා ගෝකු ඔයා හිතන්නේ පවා මට වැඩි බුද්ධිමත් කියලා. ඔයා හද විනාශ කරාට වැඩක් නැහැ. හදෙන් කරන්නේ ලයිට් සෝස් එකක් දෙනවා විතරයි. හදේ එනර්ජි එකයි ඉරේ එනර්ජි එකයි ඔක්කොම එකපාර එකට වැදුනහම තමයි බ්ලඩ් වේව්ස් කියලා එනර්ජි එකක් එකෙන් රිලීස් කරන්නේ. අන්නේ එනර්ජි එකට තමයි අපි ට්‍රාන්ස්ෆෝම් වෙන්නේ කියලා. ඒ වුණාට හද නැති වුණා කියලා කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. අපි සෙන්ස් හොයාගෙන තියෙනවා අලුත් ක්‍රමයක්. ඒකෙන් අපිට අලුත් හදක් හදලා ට්‍රාන්ස්ෆෝම් වෙන්න පුළුවන් කියලා. ගෝකුට නම් ඉතින් මේ මුකුත් තේරෙන්නේ නැහැ. ඒ වුණාට තේරෙනවා මේක ලොකු භයානක දෙයක් කියලා. එහෙමම ඉතින් විජිට යාගේ අතේ එනර්ජි එක කලෙක්ට් කරලා හදක් හදනවා. ඊට පස්සේ ඒක අහසට යවලා විජිට ටිකෙන් ටික ට්‍රාන්ස්ෆෝම් වෙන්න ගන්නවා. එතනින් කට් කරලා අපිට පේනවා ගෝහන්වයි කලන්වයි ඒගොල්ලන් ගෙදරට යනවා. ඒ වුණාට ඔහම යන ගමන් ඉන්නේ ඒගොල්ලෝ දකිනවා ගෝකු ෆයිට් කරන පැත්තෙන් හදක්ම වෙලා කියලා. ඉතින් ගෝහන්ටයි ක්‍රිලන්ටයි දෙන්නරම තේරෙනවා මොකක් හරි මේ පැත්තේ නරක දෙයක් වෙන්න තමයි යන්නේ කියලා. ඉතින් ඒකෙන්ද ගෝහාන් තීරණය කරනවා ගෝකුට උදව් කරන්න යන්න. ඒ වුණාට ඉතින් ක්‍රිලන් නම් තේරුම් කරලා දෙන්න හදනවා අපි ගියොත් අපි තවත් වදයක් වෙනවා කියලා. ඒ වුණාට ඉතින් ගෝහන්ට හොඳටම තේරෙනවා දැන් යාගේ තාත්තා ඉන්න කරදරයක් කියලා. ඒකෙන්ද එයා ඕන දෙයක් වෙන්න කියලා ගෝකු ඉන්න පැත්තට යන්න ගන්නවා. ක්‍රිලන්ටත් ඉතින් ගෝහන්ව තනියම යවන්න බැරි හින්දා ක්‍රිලනුත් ගෝහාන් පස්සෙම යනවා. අනිත් පැත්තෙන් විජිට ට්‍රාන්ස්ෆෝම් වෙලා ගෝකුට ඇටැක් කරන්න try කරනවා. ගෝකුත් ඉතින් බොහොම අමාරුවෙන් විජිටගෙන් ටික ටික බේරෙනවා. ඉතින් මම ගෝකුට මතක් වෙනවා ඉස්සර වුණ දෙයක්. එයාගේ සීයා කියනවා ගෝකු රැට රාක්ෂයෙක් ඇවිල්ලා මේ ඔක්කොම විනාශ කරනවා කියලා. ඉතින් ගෝකුට තේරෙනවා ඒ සීයා කියපු රාක්ෂයා වෙන කවුරුත් නෙමෙයි එයාමයි කියලා. ඒ වගේම සීයව යට කරලා මරලා තියෙන්නෙත් එයාමයි කියලා.
ඉතින් ගෝකු ඒ වගේ විනාශයක් කරලා තියෙන්නේ ওই ජයන්ට් ඒප් ෆෝම් එකට ට්‍රාන්ස්ෆෝම් වුණ වෙලාවේ එයා පොඩි කාලේ. ගෝකු කියනවා දැන් එක විදිහයි තියන්නේ අපරද්දන්න ස්පිරිට් බෝම්බ එකක් පාවිච්චි කරන්නම් වෙනවා කියලා. එහෙමම ගෝකු ස්පිරිට් බෝම්බ එකට එනර්ජි කලෙක්ට් කරන්න යද්දී විජිටා වෙලා ගෝකුට අටැක් කරන්න ගන්නවා. ගෝකු කියනවා එයාගේ සයිස් එකේ හැටියට එයා ගොඩක්ම ෆාස්ට්. මම එනර්ජි කලෙක්ට් කරන්න ගත්තාම එයා වෙලා මට අටැක් කරනවා. මට අඩුම එනර්ජි කලෙක්ට් කරන්න තප්පර 10ක්වත් ඕන කියලා. එහෙම විජිටා ගෝකුට අටැක් කරන්න කියලා එනවා. ඉතින් ගෝකුටත් කරගන්න දෙයක් හිතාගන්න බැරුව ඉද්දී ගෝකු එකපාරටම ඉර දිහා දැකලා හොඳ අදහසක් එනවා. එහෙම එයා විජිටා ළඟ වෙනකන් ඉඳලා විජිටා ගෑස් දෙකට සෝලර් බ්ලාස්ට් කියලා අටැක් එකක් කරනවා. ඒකෙන් විජිටා ගෑස් දෙකට ගොඩක්ම අමාරු වෙනවා. ඊට පස්සේ ගෝකු කේෝකෙන් ටෙක්නික් එක පාවිච්චි කරලා හයියෙන් පියාඹලා ටිකක් දුරට යනවා. එතෙන්ට ගියාට පස්සේ ගෝකු එනර්ජි කලෙක්ට් කරන්න ගන්නවා ස්පිරිට් බෝම්බ එක හදන්න. එහෙම විජිටා ගෑස් එකත් හර ගිහලා විජිටා දකිනවා ගෝකු ඉන්න තැන. මම ඉතින් විජිටා ගෝකුගේ පැත්තට පියාඹගෙන එද්දී ගෝකුත් හදන්නේ විජිටාට අටැක් කරන්න. ඒ වුණාට ගෝකු හිතපුවත් නැති විදිහට විජිටා එකට මොකද්ද මන්ද අටැක් එකක් කරනවා. ඒකින්ද ඉතින් ස්පිරිට් බෝම්බ එකේ එනර්ජි එකත් ආයෙ නැති වෙලා යනවා. ඊට පස්සේ විජිටා hina වෙන්න ගන්නවා. අයියෝ මේ ප්ලැනට් එකේ ඉන්න පුංචි වීරයා මැරුණානේ. මම තාම එයත් එක්ක සෙල්ලම් කරන්න පටන් ගත්තා විතරයි. මොනතරම් අපරාධයක්ද කියලා. ඒ වුණාට මම ගෝකු අමාරුවෙන් කෑ ගහන්න ගන්නවා. ගෝකු කියනවා කවුද හිතුවේ එයා ඒ විදිහට අටැක් කරයි කියලා. නැත්තම් මට එයාව විනාශ කරන්න තිබ්බා කියලා. එහෙමම ඉතින් විජිටා ළඟට ඇවිල්ලා ගෝකුට එක එකම ගෝකු බොහොම අමාරුවෙන් නැගිටලා කියනවා අයියෝ මගේ එනර්ජි ඉවර වෙලා වගේ අර ස්පිරිට් බෝම්බ එක හදන්න ගිහිල්ලා කියලා. ඉතින් මම විජිටා ඉස්සරහට ඇවිදගෙන යනවා. මොකෝ එයා නිකන් බය වෙලා වගේ පොඩ්ඩක් ඉන්න මං ඔයාගේ කතාව ඉවරයක් කරලා දාන්නම් අදම කියලා ගෝකුව පාගන්න එනවා. එහෙමම ඉතින් විජිටා ගෝකුගේ කකුල් දෙක උඩට පයින්නවා. විජිටා කියනවා සමා වෙන්න ඔයාගේ කකුල විතරක් පෑගුවට උනාට ඒකටත් කමක් නැහැ. දැන් ඔයාලට දුවන්නත් බෑනේ මගෙන් කියලා. එහෙම ඉතින් විජිටා ගෝකු ඇගිල්ලෙන් තලන්නේදී ගෝකු ආයෙ පාරක් විජිටා ගෑස් දෙකට කාමේහාම එකක් යවනවා. එහෙම ඉතින් ගෝකු කියනවා ඒ මගේ අන්තිම එනර්ජි ටික දැන් මට හිට ගන්නවත් පව එකක් නැහැ කියලා. ඒ තරහත් එක්කම විජිටා ගෝකු අතට අරන් චප්ප කරන්න ගන්නවත් එක්කම මේ එපිසෝඩ් එක ඉවර වෙනවා. ඉතින් මෙච්චර දවස් වීඩියෝ දාන්න බැරි උනේ Roblox වල ගේම් එකක් හැදුවා. ඉතින් ඒ ගේම් එක හදද්දී ස්ක්‍රිප්ට්ස් ගොඩාක් ලියන්න වුණා. ඉතින් ඕගොල්ලන්ට පේන විදිහට සමහර ස්ක්‍රිප්ට්ස් වල ලයින් 1000 ගණක් පවා තියෙනවා. මේ ස්ක්‍රිප්ට්ස් දවස් ගණන් ලියන්න උනා. අනික ඉතින් මැප් එක එහෙම ඩිසයින් කරන්න උන හින්දා පොඩ්ඩක් කයි ගියා. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් Roblox වලට ගිහිල්ලා අපේ ගේම් එක ගහලා බලන්න. මම කමෙන්ට් සෙක්ෂන් එකේ link එක දාලා තියන්නම්. අනිවාර්යෙන් Roblox ගහන අය ගිහිල්ලා ගහලා බලන්න. ඉතින් ආයෙ නම් වීඩියෝ දාන්න ඔච්චර පරක් වෙන එකක් නැහැ. එහෙනම් ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. බයි.